හරි එහෙනම් පුතේ ඉනිය මාලේ වණක්කම් ආයිබුවන් කෝ කැමරාවන් කරගන්න வணக்கம் சார். வணக்கம் சார். ලකුණු දුන්නාද හැමෝටම ඔව් සර්. කීයද ප්‍රභාණි 97යි. good 97යි වෙන වෙන කාටද ලකුණු දුන්නේ සර් මටත් හම්බුණා. ඔයාට කියලා 90 සර් 57. කොහෙන්ද 58යි ඕකේ වෙන හරි ඕකේ ලකුණු ආපුවම කියන්නේ හැමෝම හරි කවුද මේ අද අලුතෙන් කවුද යාවද ක්ලාස් එකට 78යි. 78යි පසලි ඕකේ හොඳයි අද අලුතෙන් ක්ලාස් එකට ආවද කවුද පුතේ නෑනේ හරි ඕකේ හරි අපි ගිය සතියේ අපි කතා කරේ පළංගල් වාංගුවම් කියන එක හරිද පළංගල් වාංගුවම් කියන පාඩම ගිය සතියේ අපි කතා කරා නේද පළංගල් වාංගුවම් ඒකේ අපි ගොඩක් දුර කතා කරා right මලිවු කියන්නේ මොකද්ද පුතේ මලිවු කියන්නේ මොකද්ද මලිවු කියලා කතා කරේ මලිවු කියන්නේ මොනවද ලාභයි. ලාභයි right ආපහු පොඩ්ඩක් මතක් කරගන්න වාංග කියන්නේ මොකද්ද වාංග මොකද්ද වාංග කියන්නේ එන්න තාංග කියන්නේ තාංග දෙන්න නල්ල කියන්නේ මොකද්ද නල්ල හොඳ. හොඳ පළතුරු වලට කියන්නේ මොකද්ද පළතුරු වලට පළංගල්. පළම් right අලුත් කියන්නේ ඔව් අලුත් පළතුරු මොකද්ද පුදු පළංගල්. ඔව් පුදු අනේ මේ කාගේරි සබ්ද කවුද ශිවානීගේ ලොකු අවුලක් තියෙන මයික් එකේ අමාරු පුතේ හරි ඊට පස්සේ හරි ඊට පස්සේ කොච්චරක් කියලා කියන්නේ කොහොමද කොච්චරක්ද කියලා කතා කරේ කොහොමද එව්වලව කීයද කීයක්ද කියන කොහොමද කතා කරේ එත්තනේ right එත්තනේ හරි ඕන කියන්නේ ඕන වේණු ඕන කියන්නේ වේණු මිලට මොකද්ද කියන්නේ අපි මිලයි right ඇති කියන්නේ enough ඇති කියන්නේ කොහොමද කිය අපි පෝදු ඇති කියන්නේ මොකද්ද පෝදුම ඔව් මහත්මයා කියන්නේ අයියා මහත්මයා කියන්නේ කවුද අයියා right අයියා. දැන් අපි කතා කරමු පුතේ මිල කීයද කොහොමද කියන්නේ මිල කීයද අපි මොකද කරන්නේ මිල කීයද මොකද්ද මිල කීයද එන්න විලේ හරි එහෙනම් මට කියන්නකෝ අඹවල මිල කීයද කොහොමද කියන්නේ මාම්පල මෙන්න විලේ ගස්ලබු වල මිල කීයද ගස්ලබු මිල කීයද පාපසිපල පපාසිපල මෙන්න විලේ right වරකවල මිල කීයද වරක මිල කීයද පලාපල මෙන්නවිලේ. ඔව් පලාපල මෙන්න විලේ right අන්නාසි වල මිල කීයද අන්සිවල මිදි වල මිල කීයද මිදි තිරාට්ටේ පළ මෙන්නවිලේ. තිරාච්ච
ත්‍රාක්ෂේ මෙන්න විලයි. රයිට්. එහෙනම් මට කියන්නකෝ පේරවල මිල ත්‍රාක්ෂය කීයද? එන්න විලේ. ඔව් පේර වලට මිල කීයද? පේරවල මිල කීයද? කොய்யாப்பழம் කොய்යාපලම් එන්න විලේ. එන්න විල රයිට්. කොල්යාපලම් එන්න විලේ. එන්න විල රයිට්. හරි මට කියන්නකෝ පෑන් වල මිල කීයද? පෑන වල මිල කීයද? පෑන් වල මිල කීයද? පේන් පේනේ එන්න විල රයිට්. ඔව්. පැන්සල් වල මිල කීයද? පැන්සල් වල මිල කීයද? පෙන්සිල් එන්න විලේ. ඔව් පෙන්සිල් එන්න විලේ. අපි එහෙම ගොඩක් කතා කරා නේද? රයිට්. හරි ඒක ලිව්වා. අපි ඊට පස්සේ මොන පළතුරුද ඕන? මොකක්ද දාන්නේ කොහොමද කියන්නේ? මොන පළතුරුද ඕන ඔයාලට? කොහොමද දාන්නේ? එන්න පළම් වෙනුම්. ඔව් එන්න පළම් වේනම් නේද? එන්න පළම් වේනම්. මොන පළතුරුද ඕන? එන්න පළම් වේනම්. මොන පෑනද ඕන? එන්න පේනයි වේනම්. එන්න පේනී වෙනුම්. ඔව් මොන පැන්සලද ඕන? එන්න පෙන්සිල් වේනම්. ඔව් මොන පොතද ඕන ඔයාට? මොන පොතද ඕන? කොහොමද කියන්නේ අපි? එන්න එන්න පුත්තකම් එන්න පුත්තකම් වේනම්. හරි. එතකොට ඒවා වචන කීපයක් තියෙන්න පුතේ. වචන කිහිපෙම හරියට ඔයා පාඩම් කරගත්තගෙන ලේසි. එදිනදා පාඩම එදිනදා පාඩම් කරන්න. ඔයාලා චූටි ළමයිනේ. චූටි ළමයින්ට ග්‍රහණය කරගන්න පුළුවන් මේක වැඩි. හරිද? සාමාන්‍ය කියනවනේ. ඔයාලට කියන සරල උදාහරණයක්. බැලුන් බෝල්ට ආදේශ කරනවා ඔයාලා. බැලුන් බෝලට ආදේශ කරන කෙනෙක් මොකද්ද? බැලුන් බෝලේ පුම්බන්න ලොකු වෙනවා. නේද? පුම්බන්න මොකද වෙන්නේ? ලොකු වෙනවා. ඒ කියන්නේ ඔයාට ඉගෙන ගන්න පුළුවන් නේද? මේක වැඩි. හරි ඒ නිසා ඔයා බැලුන් බෝල් වගේ ඔයා කොච්චර ඉගෙන ගත්තත් මදි ඔයාලට. හොඳට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ නිසා එදිනදා පාඩම් ටික මය පුතාලා එදිනදා කරගන්න ඕන. රයිට්? දැන් මේක වචන කීපයක් මම ඔයාලට කියලා දුන්නේ. ඒ වචන කීපෙම ඔයාලට පාඩම් ගන්න ලේසි නේද? මොකද්ද දුන්නේ? පළම් පළතුරු වාංග එන්න එන්න විලයි මිල කීයද? ඕන වේනුම්. හරි ඊට පස්සේ මලිවු ලාභයි. එතකොට වචන කීපයක්. ඒ ටික ඔයා පාඩම් කරගත්තා කියන්නේ මේ පාඩම කම්ප්ලීට්. එතකොට ලේසි ඔයාට නේද? හරිද? රයිට්. අපි නම් අද අලුත් මේ මොකද්ද? වාලෙප්පල මෙන්න විලේ. මොකද්ද වාලෙප්පල මෙන්න විලේ කියන්නේ? කෙසෙල් වල මිල කීයද? පුතේ විනාඩිය තප්පර දෙන්න. ரைட் හරි අන්නාසි පළම එත්තිනේ වේනුම් අන්නාසි පළම අන්නාසි කීයක් ඕනිද? කීයක් ඕනද රයිට් ත්‍රාක්ෂ පළම එව්වල වේනුම් මිදි කොපමණ ඕනිද? මිදි කොච්චරක් ඕනද මේ දෙකේ වෙනස දන්නවද මොකක්ද කියලා එත්තිනේ එව්වල ඒකේ වෙනස මොකක්ද දන්නවද දන්නවද දන්නේ නැද්ද එත්තිනේ වේනුම් එව්වල වෙනක වෙනස මොකක්ද මං කියලා දුන්නා එතන ඒ කියන එකේව ගණන් කරන්න පුළුවන් ඒවල කියන එකේව මනින්න තියෙනවා. very good. ඔච්චර කතාව නේද? සාමාන්‍ය අපි ගණන් කරන්න පුළුවන් දේවල් විමසද්දී අහද්දී කීයක් ඕනද? පෑන් කීයක් ඕනද? පේන එත්තිනේ වේනුම්. පෑන කීයක් ඕනද? පෙන්සිල් එත්තිනේ වේනුම්. පැන්සල් කීයක් ඕනද? පුත්තකම එත්තිනේ වේනුම්. පොත් කීයක් ඕනද? ඇපල් එත්තිනේ වේනුම්. ඇපල් කීයක් ඕනද? එවලෝ කියන්නේ කිරල දෙනේවා ගණන් කරන්න බැරි දේවල් සහල් සීනි කඩල හරිද ඒ වගේ අපිට ගණන් ගන්න බැරි දේවල් කිරලා දෙන ඒවාට අපි කියන්නේ එවලෝ වේනුම් කියලා කොච්චරක් ඕනද සීනි කොච්චරක් ඕනද සීනි එවලෝ වේනුම් සහල් කොච්චරක් ඕනද අරසි එවලෝ වේනුම් පැහැදිලි නේද රයිට් මම මට මතකයි වඩ වාක්‍ය කීපයක් ගිය සති කියලා දුන්නා ඔයාලට නේද ලිව්වද ඔක්කොම හරි හරි මට කියන්න ඔව් ඒවත් සිංහල තේරුම ලියවද පුතේ
ඔස ඔව්. හරි. ඒකේ චුට්ට බලමු. පළවෙනි එක මොකද්ද මම වාක්‍ය කිව්වේ? පළවෙනි වාක්‍ය මොකක්ද සිංහලෙන් කිව්වේ? අඹ කීයක් ඕනේද? අඹ කීයක් ඕනද? ඔව්. අඹ කීයක් ඕනද? මොකක්ද දෙවෙනි කියන්න දෙන්නේ? මාම්පලම් එක්තිනයි වේනු. අඹ මාම්පලම්. මාම්පලම් එතනේ වේනු. right. එත්තිනේ වෙන. දැන් අද ක්ලාස් එක ආපු ළමයි ගිය සතියේම රෙකෝඩින් ගෲප් එකේ තිබ්බා. ඒක බලන්න ඕන වල මම ඒක පොදුවේ ගෲප් එකට දෙන්න බලන්න ඕන කියන එක. දැන් ගෲප් එකේ ගිය සතියේ රෙකෝඩින් බැලුවේ නැත්තම් මුද අද දැන් මේවා ලියන්නේ මොකද්ද කියන එක ඔයා දන්නේ නැහැ. right? ඒ නිසා රෙකෝඩින් බලලා ක්ලාස් එකට එන්න ඕන නැත්තම් පස්සේ බලන්න හොඳ. right මාම්පලම් එත්තිනේ වේනු. වේනු. හරි. දෙවෙනි වාක්‍යය. පෑ කීයක් ඕනද? ඔව්. පේනෙයි එත්තිනෙයි වේනු. ප්‍රශ්න කීයක් ඕනද? right. තුන්වෙනි වාක්‍යය. පැන්සල් ඕනේ. පැන්සල් ඕන. පෙන්සිල් වේනු. පැන්සල් ඕන කියන්නේ මොකද්ද? පෙන්සිල් වේනු. right. වෙන ඊළඟ වාක්‍යය. අයියා අයියා එන්න. අන්න වාංග. අයියා එන්න කියන්නේ මොකද්ද? අන්න වාංග. ආරුංග. වාංග අන්න වාංග. වාංග වල හරි ඔය නේ වාංග කියන්නේ කතන භාෂාවේ එන්න අයියා එන්න. right. වාරුංග කියලා පුතේ කියලා දිනවනේ ඒක වෙලා මොකද්ද? ලිඛිත පදේ. වාරුංග ලිඛිත. එක්සෑම් දෙන්නේ එහෙම තමයි. කතන ලිඛිත ලියන්න කියලා එන්න පුළුවන්. වාරුංග කියන්නේ ලිඛිත. වාංග කියන්නේ කතන. right. ඊළඟ වාක්‍ය පස්වෙනි එක. අලුත් අලුත් පොතක් දෙන්න. පොතක් දෙන්න. අලුත් පොතක් දෙන්න. බල පැහැදිලි. අලුත් මොකද්ද? අලුත් අලුත් පොතක් පොතක් දෙන්න. දෙන්න. ඒ කෙනෙක් කියන්නේ බොවිද කියන්නකෝ. අලුත් පොතක් දෙන්න. ආරේ. புது புத்தகம் தாங்க. புது අලුත් පොතක්. புது புத்தகம். புது புத்தகம் தாங்க. right. ඊළඟ වාක්‍ය 6. ගස් ලැබු ගෙවක් දෙන්න. ඔයාලා කවරේජ් නෑ වගේ. ඔකද කියන කවරේජ් නෑ වගේ මට පැහැදිලිද? බොවිද කියන්නකෝ ඊළඟ මොකද්ද වාක්‍ය? 6. අස්ලබු කිලෝවක් දෙන්න. ආරේ. පප්පාසි පළම්. පප්පාසි පළම් 1 කිලෝ. 1 කිලෝ තාන්. 7 වෙනි එක. number 7. අම්මා අලුත් අන්නාසි ඕන. අම්මා අලුත් අන්නාසි ඕන. අම්මා පුදු නැත්නම් පුදියේ දාන්න පුළුවන්. දැන් පුදු කියන සාමාන්‍ය කතන පුදිය ලිඛිත. පුදු අන්නාස් පුදිය අන්නාස් විදාන. ඒ ලස්සනයි. අම්මා පුදිය අන්නාසි දෙන්න නේ පුතේ. නෑ සර් ඕන. අන්නාසි පේනි. right. ඊළඟ වාක්‍යය. මහත්මයා හොඳ අලුත් ඇපල් දෙන්න. right. හොඳයි. මහත්මයා කියන්නේ අයියා நல்ல හොඳ நல்ல புதிய අලුත් අප්පිල් දාංග. එච්චර දුරද වාක්‍ය 8යිද? නෑ සර් 10ක් දුන්නා. හරි. ලියපු නැතිව ටක් ගාලා කරක්ෂන් බලන්න ඉක්මනට.
right පුතේ හරිද? right. 8 9 වෙනි වාක්‍ය කියන්නේ පුතේ 9 මොකද්ද ලිව්වේ? 9 මොන පෙන්සලද ඕනේ? මොකද්ද පොයින්ද? මොන පෙන්සලද ඕනේ? එන්න පෙන්සිල් වේணும். මොන පැන්සල්ද ඕනේ? එන්න පෙන්සිල් වේணும். මොන පැන්සල්ද ඕන? වේணும். මේ වචන ඔක්කොම දීලා තමයි මම ලියන්නේ කියලා නේද? right. ඊළඟ වාක්‍යය 10. කුමන පෑනද ඕනේ? yes. එන්න පේනයි වේணும். මොන කුමන දෙකම එකයි. එන්න පේනයි වේணும். එන්න පේනේ වේணும். මොන පෑනද ඕන? right. අපි ඒක කොටසට. දැන් මේක පුතේ මම ලියන්නේ. කියලා දෙලා තිබ්බා හැමෝටම. හරිද? දැන් ඔයාලා 6 වසරේ ඉඳලා චුට්ටක් දැන් මේ ඉඳලම මේ අක්ෂර ඉගෙන ගන්න ඔක්කොම බලන්න right. අපි මේ ෆ්‍රී ක්ලාස් එක දාන පුතේ සර්. හරි. හයිනි නේද? හයිනි කවුද ජනිතයාගේ යාළුවද? නෑ පුතේ? නෑ සර්. නෑ නේ හරි හරි. හයිනි කොහෙද පුතේ? තංගල්ල සර්. තංගල්ල නේද? right. ටක් ගාලා බලන correction එක. කවුද ඔයා කලින් රෙකෝඩින් බැලුවද හයිනි ඔයා? කලින් රෙකෝඩින් බලුවා. අද කියන්න. අද තමයි සර් ආවේ පන්තියට. හරි හරි. දැන් ඔයා මේකද ලියන්න යන්න එපා ලොකු වෙලාවක් යනවනේ. දැන් ඔයා බලන්න ඊළඟ රෙකෝඩ් කලින් group එකේ මල්ල. ඔයා group එකේ ඉන්නවනේ Monday group එකේ? ඔව්. right. group එකේ රෙකෝඩින් එකම දාලා තියෙනවා. ටියුට් එකක් තියෙනවා පුතේ. කලින් රෙකෝඩින් එක බලන්න. ටියුට් එක print ගත්තද ඔයා? ඔව් සර්. right. එහෙනම් අද පාඩම් ටික ටියුට් එක කරගෙන යන්න. කලින් ටික ඔයා රෙකෝඩින් බලලා කරගන්න. මේකත් මම දාලා රෙකෝඩින් එක. එතකොට මේක අර කලින් මම සිංහල වාක්‍ය 10ක් දුන්නා. ඒක තමයි දෙමළෙන් මේක ලියන්න කියලා තියෙන්නේ. හරි ඕකේ. Kalian di pak rutin balan. නෙතුලි මොකද්ද පුතේ? නෙතුලි මොකද්ද? නුහන්සා. මොකද්ද? නිතුලි නුහන්සා. ඔයාත් අද ආවේ? අද සර් කොයිද ඔයා? නාවල. නාවල නේද? කොළඹ නේද? right. හරි. අපි යන්න ඩියුට් එක පුතේ. හරි. එතකොට පුතේ මේ කොටස පුතේ බලන්න අලුත් කොටස මේක. මිල කියන එක අපි දන්නවා අහන්න නේද? එන්න මිල ඒක දන්නවා. සෙවිමඩුප්පුම් කූරුවෝ මෙලුදුවෝ. සවන් දෙමු කියමු ලියමු right. සවන් දෙමු කියමු ලියමු right. පුතේ මෙතන තියෙන ටොෆියක් කියලා තමයි දීලා තියෙන්නේ right. ටොෆි එන්න විලේ. එන්න විලේ. එන්න විලේ කියන්නේ පුතේ මිල කීයද? එන්න විලේ. මිල කීයද? එන්න විලේ. ටොෆි එන්න විලේ. ටොෆි මිල කීයද? එන්න විලේ. එතකොට ஒரு රූපා කියනද රුපියලක්. ஒரு රූපයි කියන්නේ මොකද්ද? රුපියලක්. දැන් අපි සාමාන්‍ය සිංහල භාෂාවෙන් නම් අපි කියමුකෝ දෙකයි කියලා. එතකොට අපි දාන්නේ මොකද? රුපියල් 2යි. එහෙම දාන්න. රුපියල් 2යි. හරිද පුතේ? දෙමළෙන් ලියද්දී ඔයා ලියන්න ඕනේ 2යි රුපියල් කියලා තමයි දෙමළෙන් ලියන්නේ. ඒ කියන්නේ බලන්න සංඛ්‍යාව මුලට එනවා
රුපියල් කියන එක පස්සට යනවා. දෙමළෙන් ලියද්දි. සිංහල භාෂාව ලියද්දි පුතේ ඒක අනිත් පැත්තේ. රුපියල් කියන මුලට එනවා සංඛ්‍යාව පස්සට යනවා. හරිද? ඒකයි වෙනස. හරි? right. ඔන්න පුතේ පළවෙනි එක තියෙන මොකද්ද? එන්න විලයි. මිල කීයද? ஒரு ரூபா රුපියලයි. right? රුපියලයි. right? දැන් මෙතන තියෙන ස්තැන් දෙක තුනක්. මේ ස්තැන් තුන ඔයා පුරවන්න ඕන. කොහොමද? ඒකමයි මිල විතර වෙනස් කරලා දාන්න ඕන. දැන් බලන්න මේක ටොෆි එන්න විලයි. ஒரு ரூபா. මේකක් තියෙනවා. එතකොට මෙතන එන්න ඕන මොකද්ද? මෙතෙන්ට මොකක්ද එන්න ඕනේ? උඩ බලලා මට කියන්නකෝ. මේක බලලා මෙතන මොකක් එන්න ඕනද? එන්න ඔව් ඔතනට එන්න ඕනේ විලයි එන්න විලයි. ඔව්. ඔතනට එන්නත් ඕන පුතේ. මොකද්ද? එන්න විලයි තමයි. මිල කීයද? right? එන්න විලයි. එහෙනම් මෙතන මොකක් එන්න ඕනද කියන්න මට. ഒരു രൂപ සිංහලෙන් කියන්නකෝ. මෙතන මොකක් එන්න ඕනද? සිංහලෙන් කියන්නකෝ. උදාහරණ බලන්න. රුපියල් 2යි ඔව් රුපියල් 2යි. එතකොට 2 රූපා එච්චරයි. 2 රූපා. රුපියල් 2යි. පල්ලෙයත් ඒ විදියමයි. මිල කීයද? මිල මොකද්ද? ඒක ලියන්න. එච්චරයි. ටග්ගල් ෆිල් කරන්න හිටියේ. හයිනි තේරෙනවද ඔයාලට? තේරුණාද? හයිනි. ඔව් සර් ලියන්න. ඔව් සර් හරි ඕකේ. නෙතුලි හරිද? තේරුණාද? ඔව් සර් හරි ලියන්න පුතේ. මේක ලියන්න පල්ලෙයත් ඒ විදියමයි. පල්ලෙයත් තියෙන මිල 2යි 5යි රුපියල් 10යි. 5ට කියන්නේ 5 10ට කියන්නේ කීයද? රුපියල් 10ට. ඈ පුතේ? 10 රූපා 10. right. ලියන්නකෝ. Cancel. ඉවරද?
ඉවරද පුතේ? ඉවරයි සර්. Okay. ඉවරයි සර්. හරි. right. මෙතන තේමයි පුතේ. මෙතන මිල දෙකයි තියෙන්නේ. එන්න විලයි මිල කීයද? 5 රූපා. right. එන්න විලයි එන්න විලයි ඊට පස්සේ 10 රූපා. right. හරිද පුතේ? okay. right. දැන් බලන්න පුතේ මෙතන තියෙනවා බලන්න එක එක පළතුරු ටික දාලා හරි කියවන්න ඕන විදියක් තියෙනවා ලියන්න. ඔයාලා මේක ලියන්න තියෙන කොටක් උඩ right. හරි. ඔන්න බලන්න පුතේ පළවෙනි එක මෙතන සංඛ්‍යා මෙතන තියෙනවා පුතේ කියලා දෙන ඒවායි ගණන් කරලා ගන්න පුළුවන් දේවල් ටික තියෙනවා මෙතන පළතුරු වර්ගයේ right. ඔන්න පළවෙනි එක තියෙන පුතේ එත්තිනේ වේනුම් කියලා තියෙනවා. මොකක්ද තියෙන්නේ? එත්තිනේ වේනුම්. එත්තිනේ වේනුම් කියන්නේ මොකද්ද? එත්තිනේ වේනුම් කියන්නේ මොකද්ද? කීයක් ඕනද? හරි. පුතේ චප්පරයක් ඉන්න. ඒකත් බෙරලක් තියෙනවා. right. හරි okay. right පුතේ. දැන් හරි නේද? right. පුතේ එත්තිනේ වේනුම් කියන්නේ මොකද්ද? එත්තිනේ වේනුම් කියන්නේ එත්තිනේ වේනුම් කියන්නේ මොකද්ද? කීයක් ඕනද? කීයක් ඕනද? හරි. මෙතන දින බලන්න පුතේ මෙතන නම තියෙන ඉඳ පුතේ නම ලියලා නැහැ. ඔයා මේක පුතේ නිවැරදි කරලා මේ පැත්ත ලියන්න ඕන. කොහොමද ලියන්නේ? ඔන්න බලා ගන්න. මෙතන මාම්පල අඹ තියෙනවා පුතේ. සිංහල තේරුමක් තියනවා තේරුමක් තියන්න ඕන. හරි. අඹටි මෙතන තියෙන පුතේ අඹ. අඹටි කියන එක මෙතන තියෙනවා. නිකන් දීලා තියෙන අඹ දාලා පින්තූර දාලා එත්තිනේ වේනුම් 6 වේනුම්. 6 කියන්නේ 6ක් ඕන කියන එක. ඔයා මේක ලියන්න ඕන කොහමද? අඹ කීයක් ඕනද? අඹ 6ක් ඕන. මිදි කොච්චරක් ඕනද? මිදි කිලෝවක් ඕන. ඒ වගේ
නිවැරදිව ලියන්න ඕන. තේරුණාද මං කියන එක? තේරුණාද? right. උදාහරණයක් අපි ලියුවොත් මාම්පලම් එත්තිනේ වේණු. වේණු. හරි. මේක සිංහල තේරුම ලියන්න. අඹ කියා කොණ්ඩ. මෙතන උත්තරේ 6යි ඕනගෙන. එතකොට මාම්පලම් 6 වේණු. මාම්පලම් 6 වේණු. තියෙන එක තමයි ලියන්නේ චූට වෙනස් කරලා එච්චරයි. right? 6 වේණු. එතකොට අඹ 6ක් ඕනේ. අඹ 6ක් ඕන. අඹ ගෙඩි 6ක් ඕන. තේරුණාද ඔයාලට? හැමෝටම තේරුණාද ලියන්න ඕන විදිය? හැමෝටම තේරුණා නේද? හයිනි නෙතුලි හරි නේද? ඕකේ. ඔව් සර්. හරි ලියන්න දැන්. පල්ලේ වෙනකම තියෙනවා. මොකද පින්තූර මම විතර 5ක් 6ක් තියෙනවා. 6ටම ඒ විදිහම ලියනවා නම් ටික දාලා. මෙතන මිදි ඊට පස්සේ පල්ලේ තියෙන ඒවාත් බලලා ලියන්න. සනිරු හරිද පුතේ? සනිරු සනිරු මොකෝ? ගස්තබු ඊට පස්සේ මොකද්ද? මෙදි තියෙනවා, කැසෙල්, මැංගුස් ඈ ගස්තබු තියෙනවා. මැංගුස් වලට කියන්නේ මංගුස් කියනවා නේ. මැංගුස් තිබ්බනේ. මංගුස්. හරි. ටිකක් ගාලා. සර් මිදි වලට මොකද්ද කියන්නේ? මොකද පුතේ? කතා කරලා කවුද? සර් මිදි වලට මොකද්ද කියන්නේ? තිරාච්චේ. මිදි වලට කියන තිරාච්චේ. උඩ තිබ්බ බලන්න මේ වචන. මේ තියෙන්නේ තිරාච්චේ බලන්න.
සර් මැංගුස් කියලා ලියන්නේ කොහමද? ඔව් පුතේ. මැංගුස් වලට දෙමළෙන් කියන එක ලියන්නේ කොහමද? ඈ පුතේ. මැංගුස් වලට මේ තියෙන්නේ මැංගුස්. මංගුස් කියලා කියන්නේ පුතේ. හා සර්. හරි. සිංහල තේරුමත් ලියන්න ඕනේ. හා සර්.
ඉවරද පුතේ? ලියලා? නෑ සර්. පුතේ ඉවරද ලියලා? නේද? අන්තිම එක ඕකේ ලියන්න. හයිනි පොත පොත පෙන්නලා අකුරු කොලම්
පේන්නේ ඔය පැන්සල් ලියන්නේ. කවන්න ඔව් කවන්න. සර්. හරි හරි. හරි පුතේ ලියන්න. පේන්නේ මට. හරි. නෙතුලි වෙන්නන්න අකුරු. ලස්සන. good. හොඳයි. ඉවරයි සර්. okay. සර් ලියලා ඉවරයි. right. හරි පුතේ දැන් බලන්න. මේක ලියවනේ. මෙතන ත්‍රිරාජ්‍යයි පළම මෙවල වේලු. හරි. වේනු ඊට පස්සේ මොකද්ද? ත්‍රිරාජ්‍යයි පළම 1 කිලෝ වේනු. අරකම ලියන්න තියෙන්නේ. 1 කිලෝ වේනු. මේකම ලියන්න තියෙන්නේ. ත්‍රිරාජ්‍ය පළම 1 කිලෝ වේනු. අය අමුතුවෙන් ඔයා වෙනම ඔය හොයා ලියන්න දෙයක් නැහැ. හරි වෙයි දාගන්න ඔයාලා හොඳේ. හරි. හරි මෙතන வாழைப்பழம் පුතේ வாழைப்பழம் එක්කනේ වෙන්නේ right? வாழைப்பழம் එක්කනේ වෙනු. ඊට පස්සේ එට්ටු වෙනු කියනකොට வாழைப்பழம் එක්ටු වෙනු right? එච්චරයි. මෙතන මැංගෝස් නේද? මංගෝස් කියලා කියන්න පුළුවන්. එච්චනේ වෙනු.
හරි මංගුස් එක්කිනේ වේනු මංගුස් 10 වේනු හරිනේ right හරි ඊට පස්සේ පප්පාසි බලම් පුතේ හරි පප්පාසි බල මෙවල වේනු හරි පප්පාසි බල මෙවල වේනු පප්පාසි බලම් 1 කිලෝ වේනු පප්පාසි බල මෙවල වේනු පප්පාසි බලම් කියන ගස්වල කොච්චරක් හොඳ පප්පාසි බලම් 6 කිලෝ වේනු කියන ගස් ලැබුව කිලෝ 6ක් ඕන හරි පප්පාසි බලම් හරි ලිව්වනේ දෙමෝම හරි right පාඩම් කරගන්නත් ඕන දැන් බලන්න දැන් ගණන් කරන්න පුළුවන් දෙල එත්තිනේ වෙනවා හරි කිරලා ගන්න පුළුවන් නේ එව්වල වෙනවා හරි right මෙන්න පුතේ මෙතන තියෙනවා බලන්න මාපලම් ලියන්න පුතේ බලා ගන්න හරි மாம்பழம் சரியான බලන්න சரியான විලේ බලන්න මේකෙම තියෙනවා මේ කොළපාට දෙකෙන් තියෙන පුතේ මේක சரியான කියන හොඳටම නල්ල කියන හොඳ විලේ මිල. එතකොට පුතේ වාක්‍ය මේකෙන් දෙකක් තියෙනවා. මොකක්ද එකක් மாம்பழம் சரியான விலை කියන්නේ අඹ ගොඩක් මිලයි. අඹ ගොඩක් මිල. சரியான விலை. ගොඩක් මිලයි. හරිද? දැන් ඊළඟ වාක්‍ය මම ලියන්න පුළුවන් ඒකම ලියන්න බලන්න. மாம்பழம் நல்ல விலை. ඒ මොකක්ද පුතේ? நல்ல விலை කියන්නේ මොකක්ද? மாம்பழம் நல்ல விலை. நல்ல விலை කියන්නේ මොකක්ද තේරුම? நல்ல விலை කියන්නේ මොකක්ද? පුතේ மாம்பழம் நல்ல விலை. මොකක්ද තේරුම? நல்ல விலை කියන්නේ මොකක්ද තේරුම? மாம்பழம் நல்ல මිල හොඳ මිල ඔන්න බලන්න පුතේ මාම්පල් නල්ල විලේ කියන්නේ හම්බ හොඳ මිල හම්බ වල මිල හොඳයි වැඩිත් නෑ අඩුත් නෑ මෙතන සරියාන විලේ ගොඩක් මිලයි හොඳට මිල වැඩි කියන අදහස right එතකොට පුතේ මේ සරියාන කියන ගොඩක් හොඳයි හොඳටම නල්ල කියන්නේ හොඳ සරියාන කියන හොඳටම නල්ල කියන්නේ හොඳ බලන්නකෝ හරි දෙක වෙනස මාම්පලම් සරියාන විලේ කිව්වොත් හම්බ ගොඩක් මිලයි හරිද මිල වැඩි කියන අදහස මාම්පල නල්ල විලේ කිව්වොත් හම්බ හොඳ මිල. ඒතකොට ඒකේ වාක්‍ය කීපයක් අපිට ගොඩක් හදන්න පුළුවන්. ගස් ලැබුව සරියම් පප්පාසි බලම් සරියාන විලයි. පප්පාසි බල නල්ල විලයි. திராட்சை சரியான விலை. திராட்சை நல்ல விலை. திராட்சை හැමදාම සරියන විලයි තමයි නේද පුතේ? නේ? මිදි නම් හැමදාම මිල වැඩි තමයි. නේද? ඒක ගන්න බෑනේ. හරි. බොයිද ඇයි? නෑ සර් මයික් ඔන් කරලා. හරි. පුතේ මේක ලියා ගන්න. මේක ලියා ගන්න තේරුමත් ලියා ගන්න. අඹ සරියාන හොඳටම විලයි. හරි. අඹ හොඳ මිල. නැත්නම් හම්බ වෙන මිල හොඳයි.
right හරිද ලියන්න මොකද ඉක්මනට අම්මා නිකිතයි මෙතන කවුද මයික් ඔන් කරලා කෑ ගන්න පුතේ කවුද right පුතේ ඊළඟ බලන්න ඊළඟ මේක ඉවරද লীලා ඉවරද লীලා okay right பலாப்பழம் சரியான நல்ல லாபம் மலிவு දැන් මෙතන බලන්න පුතේ වචන කීපයක්ම තියෙනවා සරියාන කියන්නේ හොඳටම කියන අදහස නල්ල කියන්නේ හොඳ ලාභම් කියන්නේ ලාභය මලියු කියන්නේ ලාභය මේ දෙකම සමානයි දැන් මේ කොහොම කිව්වොත් හරි පුතේ පලාපලම් සරියාන ලාභම් කිව්වොත් වරක ගොඩක් ලාභයි පලාපලම් නල්ල ලාභම් කිව්වොත් ඒත් වරක හොඳටම ලාභයි පලාපලම් සරියාන මලියු කිව්වොත් ඒත් වරක ගොඩක් ලාභයි පලාපලම් සරියාන නල්ල මලියු කිව්වොත් ඒත් වරක හොඳටම ලාභයි කොහොම ලියුවත් එකයි නමුත් මේක වාක්‍ය හතරක් විතර හදන්න පුළුවන් කියන අදහස මම කියන්නේ right හරි මේම பலாப்பழம் சரியான மலிவு නැත්නම් ලාභம் හරි பலாப்பழம் நல்ல ලාභம் දෙකම එකයි පුතේ මෙතන තියෙන වරක ගොඩාක් ලාභයි මෙතන වරක හොඳටම ලාභයි දෙකම එකම අදහස තමයි දෙන්නේ හොඳේ සිංහල දෙන්නත් ලියා ගන්න පලාපලම් කියන වරක සර් පවන පලාපලම් සරියානම් වලින් කියන්න කෙටද පලාපලම් සරියාන මලියු කියන මොකටද කියලා දන්නවා ඔව් සර් පලාපලම් සරියාන මලියු කියන්නේ වරක හොඳටම ලාභයි කියන එක පුතේ වරක හොඳටම ලාභයි හරි මේකත් එමෙ වරක හරි නල්ල ලාභම් කියන්නේ ඒත් වරක හොඳට ලාභයි
සර් මියුට් වෙලා. සර් ඇහෙන්න. සරි මීට් වෙලා. හරි හයිනි ලස්සනයි මම බැලුවා හයිනි. හොඳයි. අකුරු ලස්සනයි. චූටි වැරද්දක් තියෙනවා කියන පුතේ මේකයි. පලාපලම් කියන්නේ මේ ලයන්න මේම. මේක ව. මේ ලයන්න කියන්නේ මෙතන මේ ඉන්න ඕනේ මේ රවුම්. ඒක ල. මේ රවුම මේම આવොත් එමක ව වයන්න වෙනවා. ඒතර පලාපලම් කියන්නේ මට පේනවා මේක ලියලා දෙනවා මේ වගේ මේ වගේ. එතන පවාපලම් වෙනවා පවාපලම්. හරි. ඒක අදා ගන්න හොඳේ. හරි ලස්සනයි අකුරු. right එතකොට ඔයාලා ලියන්න ඕන පිටපත අකුරේම කැටයි නම් දැන් තමන්ගේ අකුරු දන්නවනේ හැමෝටම තමන් ලියන අකුරු ලස්සනයිද වැරදිද කියන එක ඔයාලා දාන්න. ලස්සනයිද කැතයිද කියන තමන් බලපගම් පේනවනේ. තමන්ගේ අකුරු කැතයි නම් ඒකේ තමන් දැනගන්න ඕන පිටපත් පොඩ්ඩක් ලියලා අකුරව ලස්සන කරගන්න දැනගන්න ඕන ඔයාලා. හොඳේ? right දැන් ඔයාලා දැන් හොම්වර්ක් ගොඩක් හොඳයි. දැන් ඔයාලා ගොඩක් දේවල් දන්නවා ලියාගත්තා. right. එහෙනම් මට මේ කියවට අකල් මේක තේරුම ලියන්නත් දාලා. මේ වාක්‍ය හතරක් ගහක් අතරම උච්චාරණ තේරුම දෙකම ලියන්න. මේ වාක්‍යයේ උච්චාරණ සහ තේරුම දෙකම ලියන්න. උච්චාරණ තේරුම දෙකම ලියන්න.
ඉවරද? එහමද? ඉවරද? පුතේ right. இந்த பழம் என்ன விலை? මොකටද? இந்த பழம் என்ன விலை කියන මොකක්ද? උච්චාරණ කිව්වොත් இந்த பழம் என்ன விலை? right. அந்த பழம் என்ன விலை? அந்த பழம் அந்த பழம் என்ன விலை? இது 10 ரூபாய். 10 ரூபாய். හරි. அது 10 ரூபாய். හරි. அது 10 ரூபாய். හරි. එතන තේරුම කොහොමද ලියන්නේ මේකේ? இந்த பழம் என்ன விலை කියන මොකක්ද තේරුම? இந்த பழம் என்ன விலை? එහමද? இந்த பழம் என்ன விலை කියන මොකක්ද තේරුම? ඈ? මේ පළතුර කීයද? ඔව් මේ පළතුරු වල මිල කීයද නේද? இந்த பழம் මේ පළතුරු වල මිල කීයද? මේ පළතුරු වල මිල කීයද? මේ පළතුරු වල මිල කීයද? இந்த பழம் என்ன விலை? එතකොට ඒවා වාක්‍ය අපි ඇයි පුතේ? 6 නේ. Yeah. right. அந்த பழம் என்ன விலை කියනකොට ඒක අනිත් පැත්තේ. அந்த பழம் இந்த பழம் இந்த කියන්නේ මෙහෙ அந்த කියන්නේ අරහෙ ඒ right. එතකොට පුතේ அந்த பழம் என்ன விலை විතරේ ඒ පළතුරු වල මිල කීයද? එච්චරයි. නැත්නම් අර පළතුරු වල මිල කීයද? right. இது 10 ரூபாய் කියනකොට මේක නැත්නම් මෙය රුපියල් 10යි. අදු 10 ரூபாய் කියනකොට ඒක රුපියල් 10යි. එච්චරයි. එතකොට ඉදු කියන්නේ මේක අදු කියන්නේ ඒක. ඉන්ද කියන්නේ මේ අන්ද කියන්නේ ඒ. සර් ඔව්. තුන්වෙනි එක මොකක්ද? ඉදු 10 ரூபாய் කියන්නේ මොකද්ද? ඈ පුතේ 10 ரூபாய் කියන්නේ මොකද්ද? පත්තු කියන්නේ කීයද? ආ 10. 10යි. එතකොට 10 ரூபாய் 10යි. රුපියල් 10යි. ඉදු කියන්නේ මේක. මේක රුපියල් 10යි. නැත්නම් මේ රුපියල් 10යි.
අනේ සර්. හරිද? හරි එයා තාම හරි සරි சரியா? சரி சரி. right. හරි පුතේ. දැන් පුතේ ඔන්න බලන්න මේක තියලා ඔය සංවාදය ගොඩන ගන්න ඕනද? සංවාදය. පොතේ මේක තේරුම චුට්ටක් ලියාගමු. දන්නවනේ ඔයාලා එන්න විලයි කියන්නේ පුතේ මිල කීයද? එන්න විලයි කියන්නේ මොකද්ද? මිල කීයද? සරියාන විලයි කියන්නේ හොඳටම මිල. හරි. මේක ඔයා දැන් 6 වසර පුතේ අකුරේම දන්නේ නැහැ කියවන්න බැරි නම් ඔයාට මේක අමාරුයි. නේද? එතකොට ඔයා අක්ෂරෙම කියවන්න පුරුදු වෙන්න ඕන. හරි ලියන්නේ. right? එන්න විලය මිල කීයද? සරියාන විලය කියන්නේ හරියට මිලයි. හරියට මිලයි. நல்ல மலிவு හොඳටම ලාභයි. ලාභයි. පළම් වේලු කියන්නේ පළතුරු ඕන. මෙතන நல்ல விலை කියන්නේ හොඳ මිල. நல்ல லாபம் හොඳටම ලාභයි. එන්න වේணும் මොනවද ඕන? හරි මොනවද ඕන? දැන් ඔයා මේක ගොඩන ගන්න ඕන මේකද සංවාදය. මේ වචන දීලා තියෙන්නේ කියලා. කොහමද මුලින්ම සිංහලෙන් ලියන්නේ? එන්න වාංග එන්න අම්මා එන්න. මොනවද ඕන? හරි. එයා කියන මට පළතුරු ඕන. පළම් වේணும். පළතුරු ඕන. එන්න පළම් වේணும். උඩ තිබ වාක්‍ය මොනවද නේද? එන්න වේணும் කියද්දි ඔයා එන්න වේணும் කියන මෙතන පළම් දාගන්න. එන්න පළම් වේணும். මොන පළතුරුද ඕන? ගස්ලබු තියනවාද? හරි. නැත්නම් ගස්ලබු එන්න වේ. පප්පාසි පළම් එන්න විලේ. මිල කීයද මේ මිල කීය තියෙන්නේ? ගස්ලබු මිල කීයද? රුපියල් 20යි. කිලෝව රුපියල් 20යි. හරි. කොච්චරක් ඕනද? ගස්ලබු කොච්චරක් ඕනද? ඇපල් කීයක් ඕනද? වචන ඔක්කොම තියෙනවා පාඩමේ. ලස්සනට ගොඩනගන්න පුළුවන් සංවාදයක් ඔයාලට. right? එතන ඊළඟ සතිය එනකොට ඔයා හැම කෙනාම මුලින්ම සිංහල ලියන්න. හරි. යුවල් 5ක් විතර, ජෝඩු 5ක් විතර. එන්න අම්මා එන්න මොනවද ඕන? පළතුරු ඕන. මොන පළතුරුද ඕන? ඇපල් තියෙනවද? ඇපල් තියෙනවා. කොච්චරක් ඕනද? මිල කීයද? වචන මේක තියෙනවා පුතේ. ඔයාට සිම්පලි කරන්න පුළුවන් සංවාදේ. හරිද? එක එකම වෙලාවක් කරන් බලනවා පොත පෙන්නන්න මට ලියන සතිය හොඳේ. දැන් ලබන සතිය එනකොට ඔයා මේක තේරුම ලියාගත්තද? yes sir ඔව් සර්. හරි.
හරි. එතකොට ඊළඟ සතියේ එනකොට ඔයා මේක කරගෙන ඉන්න අපි ඊළඟ සතියේ මේ මේකේ ලියන සංවාදේ හරි. ලබන සතියේ අපිට තියෙනවා මේ අලුත් පාඩමට යන්න පුළුවන්. හරි. ටියුට් එක ඉවර වෙද්දිම තව ටියුට් එක තව අභ්‍යාස ටියුට් එකක් දානවා පුතේ. මේ ටියුට් ඉවර වෙද්දි තමයි කරන්න තියෙන්නේ. ඒක යුනිට් පේපර්ස් දෙකකුත් එක දාන්න හොඳේ. ඒක ලබන සතියේ යනකොට මේ ටික කරගෙන ඉන්න අකුරු ක්ලාස් එක අක්ෂර පන්තියක් දාන්න ඕන අපිට එක ක්ලාස් එකක්. තාම අකුරු බැරි ළමයි ඉන්නවා නම් ඒක මම ලබන සතියේ සිකුරාදා වගේ දාන්න try කරනවා. කාර්යබහුලත්වයට එක මටත් ප්‍රශ්න තියෙනවා. කමන්නේ අපි ඊළඟ සිකුරාදා කොහොමද බොහෝ දුරට මම දාන්න try කරනවා අක්ෂර ක්ලාස් එකක්. අකුරු බැරි අයට ෆ්‍රී ක්ලාස් එකක්. හැමෝම ජොයින් වෙලා ඒකට වැඩි කරගන්න පුළුවන්. හරි එහෙනම් සර් මට පිල්ලම් අමාරුයි. පිල්ලම් හරිම ලේසි. පිල්ලම් කීපෙන්න දෙන්න පුතේ. ඔයා මතක් කරගෙන චුට්ටක් විනාඩියක් ගන්නවා නම් පිල්ලම් තියෙන පුතේ කීපයයි. එකක් ඇවිල්ලා ඇලපිල්ල මේක. හරි. අනික ස්පිල්ල දීර්ඝ ස්පිල්ල. හරිද? මේක. ඊට පස්සේ මොකද්ද? කොම්බු දෙක මේක. ඊට පස්සේ මේ කොම්බුවයි ඇලපිල්ලයි මේ කොම්බුවයි ඇලපිල්ල. දැන් මේක තමයි පිල්ලම් ටික තියෙන වෙලාවට ඇලපිල්ල. හරිද? දැන් සාමාන්‍ය අකුරකට ඇලපිල්ල දැම්මොත් ආ ශබ්ද ලාපාමා. ඒතර පිල්ලම් තියෙන කීපයයි. මේ ඇලපිල්ල ස්පිල්ල දීර්ඝ ස්පිල්ල කොම්බු දෙක අයි ශබ්ද පාපිලි දෙක වෙනස් වෙන එක ගැටලුවක් නැහැ. ඊට පස්සේ කොම්බුවයි ඇලපිල්ලයි දීර්ඝ කොම්බුවයි ඇලපිල්ල. දැන් ওই ටිකමයි තියෙන්නේ. පිල්ලම් කීපෙන්ද සිංහලෙන් කතා කරොත් පුතේ ඇලපිල් මේක සංගලි කොම්බුවයි අල්කිරීමයි කොම්බුවයි කොම්බුවයි ඇලපිල්ල අල්කිරීම. මේ ටිකනේ තියෙන්නේ හැම අකුරටම තියෙන්නේ මේ පිල්ලම් ටික දාන්නේ නේද? හැම අක්ෂරයකටම ඔය දාන්නේ මේ පිල්ලම් ටික තමයි දාන්නේ. දැන් මේක හරිම ලේසි. දැන් අපි උදාහරණයක් කිව්වොත් මේක පා මේක ටා ලා වා ඔන්න පිල්ලම් වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි කතා කරොත් එහෙම මම කීපෙද මම විනාඩිය ගන්න. හරි. ඊට පස්සේ මේ පී ටී ලී වී බලන්නකෝ පිල්ලම් වෙනස් වෙලා තියෙනවද නැහැ. ඒ බලන්න මේ පේ තේ ලේ බලන්නකෝ. එතන පිල්ලම් හරිම ලේසි. නමුත් ඔයාලට තියෙන අවුල මොකක්ද දන්නවද? අක්ෂර ටික මතක තියාගන්න ඕන. දෙමළ භාෂාවේ ස්වර 12ක් තියෙනවා. අ ආ ඉ ඊ උ ඒ අයි ඕ අව්. ඒ ස්වර 12 පාඩම් කරගන්න. ඊට පස්සේ ව්‍යංජන 18. ව්‍යංජන 18 කන්නස ඤටන තැනප මයර ලවල ලරණ. හරි එතනදී. හරි ලවල. හරි කන්නස ඤටන තැනප මයර ලවල ලවරණ. හරිද? ඒ ටික පාඩම් කරගත්තා නම් ඒ පිල්ලම් ටික දාලා ලියන්න දෙන්නේ. හරි ඒක ක්ලාස් එක අපි කරමු. හරිද? හයනි. මොකෝ තේරුණාද? කොයි ගියාද? ඔව් සර්. ඔව්. එතකොට ඔයාට මේ අකුරු ටික පාඩම් කරගත්තා නම් හරි. ඒ කියන්නේ අර මේ පිල්ලම් ටික තියෙන අක්ෂර මේක ක ං ස ඤ ට න ත න ප ම ය ර ල ව ල ල ව න මේ අකුරු 18 පාඩම් කරගත්තා නම් ඔය කටපාඩම් කරගත්තා නම් කියවන්න හරිම ලේසි. ප්‍රශ්න දෙක මේක ළමයි කරගන්න. මේ බලන්න කංගස ඤටන තනප මයර ලවල ලරන. ඒක පාඩම් කර කංක කංගස ඤටන තනප මයර ලවල ලරන. ඔය ටික කටපාඩම් කරගත්තා නම් මේවට තමයි පිල්ලම් දාලා ලියන්නේ. හරි. හරි අපි ක්ලාස් එක කරමු. දැන් හරියට ඉගෙන ගන්න ඕන මේකේ මම කියපු ටික හරියට ඔය මේන්ටේන් කරනවා ඔයාලට අකුරු කියවන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් ඒ නිසා පුතේ ඔයාලා මේ ටික බලන්න. හරි. මේක පොඩක් ටයිමින් කරලා මේක ලියන්න. මේක ලියනවා කියන්නේ මේක බලාගෙන ක එහෙම ලියන්නේ නැහැ. මේ අකුරු 18ම පාඩමෙන් ලියන්න ඕන. 10 වතාවක්වත් ලියන්න ඕන. කංගස ඤටන තනප මයර ලවල ලරණ කියලා
කටපාඩයෙන් බලාගෙන ලියන්න. ඊට පස්සේ බලන්න නැතුව ලියන්න. ඔයාට මේ අකුර මේම ලියපු ගමන් මේක ල කියලා දන්නවනම් ඔයාට කියවන්න පුළුවන්. මේවට තමයි පිළිලන් දාන්නේ. හරිද පුතේ? right. අපි වෙලාවට ඒක ඊළඟ සතියේ බලමු. right. හරි. එහෙනම් අපි next week අපි වෙන හැමෝටම සුබ රාත්‍රියක්. අනිවාර්යෙන් ඉරියදෝ වරකම්. good night. வணக்கம் சார் வணக்கம் சார் okay bye bye. வணக்கம்